प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं तो क्यों इतने गिले हो गए चलते चलते कैसे ये फासले हो गए क्या पता कहाँ हम चले. Hi lovers, ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මේ ආරම්භ වුණ අලුත් අවුරුද්ද ඔයාලා හැම කෙනෙක්ගේම හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ට වෙන හොඳ අවුරුද්දක් වෙන්න කියලා අපි දෙන්නම අපේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම ඔයාලත් එක්ක අපි ෂෙයා කරගන්න පළවෙනි vlog එක. හැබැයි ඉතින් මේක ඉතින් පරණ vlog එකක්. මොකද තාමත් අපි අපේ wedding vlogs එක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම මම හිතාගෙන හිටියේ කොහොම හරි 25 ඉවර වෙන්න කලින් මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරලා ඉවර කරගන්නවා කියලා. හැබැයි ඉතින් කොහොම හරි අපේ wedding series එකේ last vlog එකත් මට මේ අවුරුද්දට අරගෙන එන්න වුණා. මොකද මම ටිකක් busy නිසා මට වීඩියෝ එඩිට් කරන්න ටයිම් එකක් නැහැ. ඉතින් පුළුවන් වෙලාවට කොහොම හරි චුට්ට මම වීඩියෝස් ටික එඩිට් කරා. anyway ඉතින් මේක තමයි අපේ wedding series එකේ last vlog එක. ඉතින් මට අවුරුද්දකටත් වඩා ගියා මේ vlogs ටික ඔයාලත් එක්ක share කරගන්න. කොහොම හරි ඉතින් finally අද අපි අපේ wedding series එකේ last vlog එක ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් අද තමයි අපේ homecoming function එක. ඉතින් ඔයාලා කලින් vlog එකෙන් බලන්න ඇති අපි කොහොමද අපේ homecoming function එකට ready වුනේ කියලා. ඉතින් ගොඩක් අය අපේ homecoming get ready vlog එකත් බලලා තිබ්බා. ඉතින් බලපු නැති කෙනෙක්ට බලන්න මම description එකේ link එක දාන්නම්. ඉතින් අපි ready වෙලා ඉවර වෙලා ඊට පස්සේ ගියා අපේ photo shoot එකට. ඉතින් අපි අපේ photo shoot එකත් ඉවර කරලා කෙලින්ම ආවේ hotel එකට. ඉතින් hotel එකට ආවට පස්සේ මම ගොඩාක් surprise වුණා. මොකද යා මම වෙනුවෙන්ම ලස්සන firework එකක් මේ විදිහට arrange කරලා තිබ්බා. ඉතින් ඒක දැක්කම නම් මට ගොඩාක් සතුටු හිතුණා. මොකද මට grand welcome එකක් දෙන්න තමයි යා මේ හැමදේම මම වෙනුවෙන් arrange කරලා තිබ්බේ. ඉතින් මම නම් ගොඩාක් surprise වුණා. ඉතින් ඒ වගේම තමයි මේ හැමදේම මම ගොඩාක් enjoy කරා. ඉතින් ඒ අතරම අපේ photo session එකකුත් එතන ගියා. ඉතින් අපි බලමු නේද අද අපේ homecoming function එක මොන විදිහටද වෙන්නේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි hotel එකට ආපු ගමන්ම අපිට මේ විදිහට තමයි fireworks වලින් ලස්සන වෙල්කම් එකක් හම්බුනේ. ඉතින් මේ වෙනකොට නම් අපේ families දෙකේම හැමෝම වගේ ඇවිත් හිටියා. ඉතින් අපි දැන් මේ මගේ family එකේ අයත් එක්ක අපේ function එක තියෙන hall එකට යන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් අපිට තව ලස්සන වෙල්කම් එකක් හම්බුණා මෙන්න මේ Indian doll team එකෙන්. ඉතින් එයාලා තමයි අපිව function එක තියෙන hall එකට මේ විදිහට එක්කගෙන යන්නේ. ඉතින් Indian wedding vibe එකට ආස කරන මටම මේ වගේ වෙල්කම් එකක් හම්බුන එක නම් මොකද මම ඒකට ගොඩාක් ආසයි. මට ඒත් ඒ වෙලේ හිතුණා අපි මේ ඉන්දියාවේ ඉන්නේ කියලා. මොකද එයාලා ප්ලේ කරේ Indian music නේ. ඉතින් ඒවත් මම ගොඩක් ආස කරන songs. ඉතින් ඒ වෙලේ මම බොහොම අමාරුවෙන් තමයි මාව control කරගෙන හිටියේ. මොකද එයාලා ඒක ප්ලේ කරනකොට dance කරන්නමයි හිතෙන්නේ. ඉතින් කොච්චර හිතුණත් ඒ situation එකේ හැටියට ඉතින් මට dance කරන්න බැහැනේ. කොහොම හරි ඉතින් ඒ වෙලේ මම මාව කන්ට්‍රෝල් කරගෙන හිටියා. ඉතින් එයාලා ඇත්තටම හරි ලස්සනට ප්ලේ කරා. ඉතින් අපි ගොඩාක් එන්ජොයි කරා. ඉතින් අපි දෙන්නා වගේම තමයි අපේ ෆැමිලි එකේ අයත් ඒ වෙලාවේ ගොඩාක් එන්ජොයි කරා.
ඉතින් අපි හෝල් එක ළඟට එනකොට අපි දෙන ගොඩාක් සර්ප්‍රයිස් වුණා අපේ හෝල් එක ඩෙකරේට් කරලා තියෙන විදිහ දැකලා. මොකද ඒ තරමටම ලස්සනට නදීනා ආන්ටි අපේ හෝම් කමින් ඩෙකරේෂන්ස් ටික arrange කරලා තිබ්බා. ඉතින් අපි හෝල් එකට එන්න වෙනකොටම මට wow කියන තරමටම ආන්ටි ලස්සනට අපේ ඩෙකරේෂන්ස් ටික කරලා තිබ්බා. ඉතින් thank you so much ආන්ටි. අපි හිතුවටත් වඩා ලස්සනට අපේ ඩෙකරේෂන්ස් ටික කරලා තිබ්බට. ඉතින් මේ වෙනකොට නම් අශාන්ගේ අම්මයි තාත්තයි වතුර වීදුරුවක් එහෙම තියාගෙන හෝල් එක ළඟට වෙලා අපව වෙල්කම් කරන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අපි හෝල් එකට එන්න වෙනකොටම අශාන්ගේ අම්මයි තාත්තයි දෙන්නම අපව ගොඩාක් ආදරෙන් පිළිගත්තා. ඉතින් අම්මගෙනුයි තාත්තගෙනුයි අපි දෙන්නම ආශිර්වාද අරගෙන අපි දෙන්නම හෝල් එකට එන්න උනා. ඉතින් අපි හෝල් එකට එන්න උනාට පස්සෙත් ඉන්දියන් ඩෝල් ටීම් එක අපිත් එක්කම හිටියා. ඉතින් අපි ඔයිල් ලැම්ප් එක ළඟට යනකම්ම එයාලා තමයි අපව එතනට එක්කගෙන ගියේ. ඉතින් අපි මේ විදිහට අපේ ඔයිල් ලැම්ප් එකත් පත්තු කරලා ඊට පස්සේ අපි අපේ කේක් එක කට් කරන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් මේ වගේ ලස්සන කේක් එකක් අපේ හෝම් කමින් එකට කරේ Decorating Memories by Karen. ඉතින් ලස්සන වගේම තමයි ඒ කේක් වල රස. ඉතින් රස වැඩිකමටම මම හෝම් කමින් කේක් එකට ඩමි එකක් විදිහට නැතුව කේක් දාලා තමයි හදලා ඉල්ලුවේ. මොකද මම ඒ තරමට මාසයි එයාගේ කේක් ගන්න. ඉතින් මගේ 21st birthday කේක් එකත් හැදුවේ Karen අක්කිම තමයි. ඉතින් එයාගේ වැඩ ගැන නම් කියන්න දෙයක් නැහැ. මම දැනට දැකලා තියෙන බෙස්ම කේක් ආටිස්ට් තමයි එයා. මොකද ඒ තරමටම ලස්සනට එයා කේක්ස් හදනවා. ඉතින් Karen අක්කි තමයි අපේ වෙඩින් එකටත් මගේ සාරි එකේ ඩිසයින් එකටම ලස්සන කේක් එකක් අපි හිතුවටත් වඩා ලස්සනට කරලා දුන්නේ. ඉතින් මට වෙඩින් vlog එකේදී නම් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මොකද අපි කේක් කට් කරනවා වීඩියෝස් අරගෙන තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මට ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් ඒ කොහොම වුණත් මම අපේ වෙඩින් එකට සිලෙක්ට් කරපු වෙන්ඩර්ස්ලා ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් thank you so much Karen අක්කි අපේ වෙඩින් එකට වගේම අපේ හෝම් කමින් එකටත් මේ වගේ ලස්සන කේක් එකක් අපිට හදලා දුන්නට. किस्मत में तेरी हम ना लिखे जो तो क्या करोगे बादल हमारे इतनी मोहब्बत का क्या करोगे तुझसे जुड़ी हर सांस मेरी यारा बात तेरे मैं तो मर जाना चन्ना मेरे
चन्ना मेरे चन्ना मेरे बेलिया ओ पिया. ඉතින් අපේ හෝම් කමින් ෆන්ක්ෂන් එකේ අපිට කරන්න තිබුණු හැම දෙයක්ම අපි කරලා ඉවර වෙලා ටික වෙලාවකට පස්සේ අපේ ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරා. ඉතින් මම ඔයාලට කිව්වනේ මට අපේ වෙඩින් එක දවසෙත් ඩාන්ස් කරන්න උනේ නෑ කියලා. හැබැයි ඉතින් අද නම් එහෙම නෑ. හිතේ හැටියට ඩාන්ස් කරන්න තමයි අද මම මේ බලාගෙන ඉන්නේ. ඉතින් අපි ඩාන්ස් කරන්න කලින් අපිට සර්ප්‍රයිස් ඩාන්ස් තිබුණා. එකක් මගේ අක්කගේ බබයි අපේ ෆැමිලි එකේ ඉන්න චූටිම නංගිගෙනුයි. අනිත් එක මගේ ෆැමිලි එකේ ඉන්න අක්කලා නංගිලා ටිකගෙන්. ඉතින් තව එකක් තිබුණා. ඒක තමයි අෂාන්ගේ ෆැමිලි එකේ නංගිලා මල්ලිලාගෙන්. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් මමයි මගේ බ්‍රයිඩ්ස්මේලා දෙන්නගේ ඩාන්ස් එක තිබුණේ. ඉතින් ඒ ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි අපි දෙන්නගේ කපල් ඩාන්ස් එක තිබ්බේ. හැබැයි ඉතින් අපේ ඩාන්ස් එකෙන් අපේ කට්ටියම සර්ප්‍රයිස් වුණා. මොකද කවුරුත් දැනගෙන හිටියේ නෑ මම අෂානුයි මේ විදිහට ඩාන්ස් එකක් කරනවා කියලා. මොකද අෂාන් එහෙම ඩාන්ස් කරන කෙනෙක් නෙවෙයිනේ. ඉතින් අපි වෙඩින් එකට ඩාන්ස් කරෙත් නැති නිසා මම අෂාන්ට කිව්වා අපි ඩාන්ස් එකක් කරමු කියලා. ඉතින් කලින් දවසේ රෑම තමයි අපි දෙන්නත් එක්ක ප්ලෑන් කරේ ඩාන්ස් එකක් මේ විදිහට කරනවා කියලා. ඉතින් කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව තමයි අපි දෙන්න මේ කපල් ඩාන්ස් එක කරේ. මොකද අපිට ටයිම් එකක් තිබුණේ නැහැනේ ප්‍රැක්ටිස් වෙන්නවත්. හැබැයි ඉතින් මං හිතනවා ඒක අපිට හොඳට කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේක තමයි අපි දෙන්නත් එක්ක කරපු ෆස්ට්ම කපල් ඩාන්ස් එක. ඉතින් මට චූටි අවුලක් තියෙනවා. මොකද මට මේ ඩාන්ස් එකක්වත් ඔයාලත් එක්ක මේ බ්ලොග් එකෙන් ෂෙයා කරගන්න වෙන්නේ නැහැ. කොපිරයිට් වදින නිසා. ඉතින් මම try කරන්නම් short videos වලින් හරි ඔයාලත් එක්ක මේ videos ටික share කරගන්න. එහෙම නැති වුණොත් බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ TikTok account එකට ගිහිල්ලා හරි එහෙමත් නැත්නම් Facebook page එකට ගිහිල්ලා හරි ඔයාලට අපේ dancing videos ටික බලන්න පුළුවන්. ඉතින් අපි දෙන්න වෙනුවෙන් අපේ දවස ලස්සන කරන්න, අපව සතුටු කරන්න අපි වෙනුවෙන් මේ විදිහට ලස්සන surprise dance ගොඩාක් arrange කරලා තිබ්බා. ඉතින් අපි දෙන්න ඒ හැම dance එකක්ම ගොඩාක් enjoy කරා. ඉතින් thank you so much අපේ දවස මේ විදිහට ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම. तेरी बन जाना आज तू सजना खुशियां दा चढ़िया अज वेला वे सारे आने नचना सारे आने गाना वे. ඉතින් මේ විදිහට තමයි අද අපේ හෝම් කමින් ෆන්ක්ෂන් එක ඉවරුනේ. ඉතින් හිතුවටත් වඩා හොඳට හැමදේම හොඳින් සිද්ධ වුණා. ඉතින් අපි අපේ දවස ගොඩාක් එන්ජොයි කරා. ඉතින් මං හිතනවා ආපු හැම කෙනෙක්මත් අපේ දවස ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තමයි අපේ වෙඩින් එකට අපිට මුල ඉඳන්ම සපෝට් කරපු හැම කෙනෙක්ටම thank you so much. ඒ වගේම තමයි අපේ දවස ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණු හැම කෙනෙක්ටම thank you so much. මොකද ඔයාලා නිසා තමයි අපිට අපේ දවස මේ විදිහට ලස්සන කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ අම්මලා දෙන්නා වගේම අපේ තාත්තලා දෙන්නත් අපේ ෆැමිලි වල අයත් අපිට ගොඩක් සපෝට් කරා මේ හැමදේම හොඳින් කරගන්න. ඉතින් ඒ හැම කෙනෙක්ටම thank you so much. ඉතින් ස්පෙෂලි මම තෑන්ක් කරනවා මගේ හස්බන්ඩ්ට. මොකද මම ආස විදිහටම මේ හැමදේම මට කරන්න උප්පරිම ෆ්‍රීඩම් එක දුන්නේ එයා. ඉතින් අපි දෙන්නම ගොඩක් ප්ලෑන් කරා අපේ දවස මේ විදිහට ලස්සන කරගන්න. ඒ වගේම ගොඩක් මහන්සි වුණා. ඉතින් මම හිතනවා අපි මහන්සි වුණ තරමටම අපේ දවස අපිට ලස්සන කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මම හිතනවා මේ හැමදේම දවසක අපිට ලස්සන මතකයක් වෙයි කියලා. ඉතින් මේ හැම දෙයකටම සපෝට් කරපු ඔයාලා හැම කෙනෙක්ටම thank you so much. ඉතින් අපි අපේ වෙඩින් එකට රෙඩි වෙන තැන ඉඳලා මේ දැන් වෙනකන්ම උන හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා ඒ vlogs ඔක්කොම බලන්න ඇති කියලා. ඉතින් බලපු නැති කෙනෙක්ට අපේ full wedding series එකම ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ wedding series එකේ last vlog එක. ඉතින් මුලින් ඉඳන්ම අපේ wedding series එක බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඔයාලට අපේ wedding එක ගැන මොකද හිතුනේ කියලා. Hi lovers. ඉතින් අද තමයි අපේ home comment එක. ඉතින් දැන් තමයි home comment එක ඉවර වුණේ. ඉතින් දැන් කට්ටියම ගෙදර ගියා. ඉතින් අපි දැන් hotel එකේ ඉන්නේ මම යශානේ. ඉතින් මම දැන් මේ room එකට බඩු ටික අස් කරන්න ඕනේ. ඉතින් මම දැන් කම ටික අස් කරලා තියෙන්නේ. දැන් මට තේරෙන්නේ මගේ
ජුවලරිස් රිමූව් කරලා මගේ මේකප් එක රිමූව් කරලා වොෂ් එකක් දාගන්න. ඉතින් අද මේ විදිහට තමයි අපේ හෝම් කමෙන්ට් එක ඉවර වුණේ. ඉතින් පුළුවන් විදිහට කට්ටියට කොහොම හරි කියලා පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් ඒ ඔක්කොම ටික ඇඩ් කරලා තමයි මේ vlog එක හැදුවේ. ඉතින් ඔයාලට හිතන දේ පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට නම් ගොඩක් සතුටුයි. මම ආසාවෙන් හිටපු මගේ ඩ්‍රීම් ඩේ එක තමයි මේ. ඉතින් එහෙනම් මම දැන් vlog එක මෙතනින් end කරනවා. මොකද වැඩ තියෙනවා කරන්න. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම thank you so much. ඉතින් ඉස්සරහටත් මේ විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් next vlog එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. එහෙනම් bye. ඉතින් ෆන්ක්ෂන් එක ඉවර වෙලා කට්ටියම ගියාට පස්සේ අපි ආව අපේ රූම් එකට. ඉතින් මේ වෙනකොට නම් හොඳටම ටයර්ඩ්. ඉතින් ඒ නිසා ඉක්මනට මම මගේ ජුවලරිස් ටික රිමූව් කරලා මගේ මේකප් එකත් රිමූව් කරගන්න තමයි දැන් මේ හදන්නේ. දැම්ම වගේම ඉතින් මේවා ආයෙත් රිමූව් කරන්නත් එපා. ඉතින් මේ ටිකත් රිමූව් කරලා වොෂ් එකක් එහෙම දාලා චුට්ටක් රිලැක්ස් වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මගේ ජීවිතයේ තිබුණු ලොකුම හීනය අද මේ විදිහට හැපෑවෙනවා දැක්කහම මට නම් කියා ගන්න බැරි තරම් ලොකු සතුටක් දැනුණා. ඉතින් මං හිතන්නේ හැම ගෑනු ළමයෙක්ගේම ජීවිතයේ තියෙන ලොකුම ආසාව සහ හීනය තමයි වෙඩින් එක කියන්නේ. ඉතින් මට පුළුවන් වුණා මගේ ජීවිතයේ ලස්සනම දවස වගේම මම ආස කරපු දවස මේ විදිහට ගොඩාක් ලස්සන කරගන්න. ඉතින් මම ආසුන විදිහටම මට හැමදේම කරගන්න පුළුවන් වුණා. ඉතින් මට ඒකට මගේ හස්බන්ඩ් වගේම අපේ ෆැමිලිස් වල අයත් ගොඩාක් සපෝට් කරා. ඉතින් මම විශ් කරනවා මට වගේම හැම ගෑනු ළමෙක්ගෙම තියෙන මේ ලස්සන හීනය ඉක්මනටම මීටත් වඩා ලස්සනට හැබෑවෙන්න කියලා.